හරි ගන්න තුන්වෙනි ගාන. රූපේ ABC යන ස්කන්ධයේ සිම්පල් M වෙච්ච අංශු කොහොම සෙට් එකක් සෙට් කරලා තිනවනේ මේකේ වැදගත් දෙයකට තියෙන්නේ මේ තන්තු දෙකක් තියෙන. ඒ කියන්නේ ආතති දෙකක් තියෙන්නේ මෙන්න මේ තන්තු දෙකට. ඒ කියන්නේ මෙතන මෙතෙන් එක තන්තුවක් තියෙනවා. මෙතන තව තන්තුවක් සම්බන්ධ කරලා තියෙනවා. ඒ කියන්නේ මේ තන්තු දෙකේ අනිවාර්යෙන් ආතති දෙක වෙනස්. සහ මේ සෙට් එකම යන්නේ එකම තොරණේ. මේ ස්කන්ධ වෙනස් වුණා කියලා එහෙම වෙන්නේ නැහැ නේ බා. මේ සෙට් එකම යන්නේ මොන තොරණේද? එකම තොරණෙන්. ඕනනම් අර තන්තු වල දිග සලකලා දාන්න පුළුවන්. දැන් මෙතන x කියලා දාගත්තොත් මෙතන x කියලා දාගත්තොත් y කියලා දාගත්තොත් x ධන y සමානයි l කියලා එනවනේ. එතකොට x ඩබල් ඩොට් ධන y ඩබල් ඩොට් සමානයි බිඳුවක් කියලා නේ x ඩබල් ඩොට් සමානයි ඍණ y ඩබල් ඩොට් කියලා එනවා. ඒ කියන්නේ අර විශාලත්ව සමානයිනේ. ඒ කියන්නේ මේ අංශුවේ තොරණය මේ අංශුවේ තොරණය මොකද අනිවාර්යෙන් සමානයි. ඊට පස්සේ මෙයාගේ මේ තොරණය වෙන්නේ බං මෙයාටත් තියෙන තොරය කියන එක සම්බන්ධ වෙලා තියෙන. ඒතකොට තේරෙනවා අනිවාර්යෙන් මේ සෙට් එකම යන්නේ එකම තොරණෙන් කියලා. අර තන්තුවේ දිග සලකලා හදන්න පුළුවන්. ඉතින් එහෙම හදන්න ඕනේ එකපාර හිතනවනේ අපිට. තොරණ එක සමානයි කියලා මේ සෙට් එකම එකම පද්ධතියනේ තියෙන්නේ. දිග සලකලා හදුවොත් අර විදිහට තමයි හදන්න ඕනේ. මේක x කියලා ගත්තා. මම ආයෙත් කියන x කියලා ගත්තා. මෙයා y කියලා ගත්තා. මේ පැත්තට x ඩබල් ඩොට් දාගත්තා. මේ පැත්තට y ඩබල් ඩොට් දාගත්තා. ඒ දෙක සමානයි බිඳුවයි. අනුකලනය දෙපාරක් කාලේ විසින අවකලනය කරපුවා x ඩබල් ඩොට් y ඩබල් සමාන බිඳුවයි කියලා ආවා. ඒ දෙක විශාල සමානයි කියලා ආවන්නේ. හරි. දැන් කරන්න තියෙන්නේ කැපිටල් M ස්කන්ධෙට මේ පැත්තට f සමානයි මේ දාන්න t සමානයි m වතාවක් f b ස්කන්ධයට දාන්න පහළට f සමානයි මේ mg ධන t නෝට් මේ බරත් වෙනවනේ මේක mg ධන t නෝට් ඍණ t සමාන m වතාවක් f ඒට දාන්න පහළට f සමානයි මේ mg ඍණ t නෝට් සමාන m වතාවක් f සුළු කරන්න මේක අපිට කියන්නේ ප්‍රමාණවත් තන්තු ab ආකරන තන්තුවේ ආතතිය නිර්ණය කිරීමේ ප්‍රමාණවත් සමීකරණ උදාහරණ පද කීයක් තියෙනවද f සිම්පල් f දන්නේ t දන්නේ t නෝට් දන්නේ නොදන්න පද තුනයි සමීකරණ තුනයි ඉවරයි චූටිම ගණක් ඇති